හෙලෝ ඉතින් ගොඩක් කාලෙකින් මම වීඩියෝ එකක් කරගෙන ආවේ. ඇත්තටම මගේ පොඩි හේතුන් නිසා මට ගොඩ දවසකින් මට YouTube එකට වීඩියෝ එකක් දාගන්න බැරි වුණා. ඉතින් මම ඔන්න අලුත්ම වැඩකින් අද ඔයගොල්ලන්ට වීඩියෝ එකක් කරගෙන ආවා. ඉතින් අද මම කරන්න යන්නේ මගේ බුදු කොටිය චුට්ටක් අලුත් වැඩියා කරන එක. ඒ වගේම මම දැන් දවස් 2-3කට කලින් පොඩි බණ කතාවක් අහද්දි මට හිතුණා යශෝධරා තෙරණින් වහන්සේව වන්දනාමාන කරොත් ඇත්තටම ගොඩක් හොඳයි කියලා. විශේෂයෙන්ම කාන්තාවන් ගෑනු ළමයින්ට යශෝධරා තෙරණින් වහන්සේ වන්දනා කරන එක ගොඩක් හොඳයි කියලා තමයි මම ආපු බණ කතාවේ තිබ්බේ. ඉතින් මට ඒක හිතිලා මම ඉතින් ඊයේ තමයි පිළිමයක් අරන් ආවේ. ඒ වගේම අපේ ගෙදර අගසව් දෙනමගේ පිළිම දෙකක් තිබුණෙත් නැහැ. ඉතින් ඒ පිළිම දෙකත් අරගෙන ඇවිල්ලා ඉතින් දූවිලි ඔක්කොම ටික පීදලා බුදු කොටියයි ඒ ටික ඔක්කොම ටික සුද්ධ පවිත්‍ර කරා. ඉතින් අද ඔන්න ඉතින් අද උදේම අපි පටන් ගත්තා මෙන්න මේ වැඩේ කරන්න. ඉතින් යශෝධරා තෙරණින් වහන්සේට අපි මුලින්ම ඊළඟ බුදු කොටිය හදන්නේ. ඉතින් ලොකෝ වැඩ කරේ නැහැ. ඉතින් ග්‍රිල් එකෙන් අපි අර බිත්තියටම සවි කරලා තමයි අපි එල් කෑල්ලක් දාලා ඉතින් ඒ එල් කෑල්ල හදන්න තමයි ඇන ටික දාන්න තමයි ග්‍රිල් එකෙන් ඔය විදින්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි බුදු පිළිමය තැන්පත් කරන්න මේ විදිහට සකසන්නේ. ඉතින් ඒ වගේම අපේ පරණ බුදු පිළිමය තිබ්බ තැනයි ඒ ටික ඔක්කොම චුට්ටක් අලුත් ඇටියා ටික කරා. මොකද ඒ ටික ගොඩක් පරණව තමයි හදලා තිබ්බේ. ඉතින් ඔන්න ඔය වැඩ අතරතුර හස්බන්ඩ් ඒ ටික කරන ගමන් මම පිළිම ටික ඔක්කොම සුද්ධ පවිත්‍ර කරලා සෝතලා මේ චුට්ටක් තිබ්බ අවුවෙන් චුට්ටක් වේල ගන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම මේ කටයුතු ටික සිද්ධ කරාවේ. ඉතින් ඒ ටික මම කරලා එනකොට බලනකොට හස්බන්ඩ් ඇතුලේ වැඩ ටික ඔක්කොම ඉවර කරලා ඒ කියන්නේ අපිට දැන් ආධාරකයේ ඔක්කොම ටික හරි. දැන් අපිට තියෙන්නේ බුදු පිළිමය තැන්පත් කරන්න. ඉතින් ඒ වෙනකොට බුදු පිළිමය වේලිලා ඉවරයි. ඉතින් පිරිසිදු රෙදි කෑල්ලකින් බුදු පිළිමය තිබුණු වතුර ටික අයින් කරලා අපි බුදු පිළිමය තැන්පත් කරනවා. ඉතින් ඒ අතරතුරේම සැරියුත් මුගලන් අගසව් දෙනමගේ තිබුණු පොලිතීන් දවටන ටිකත් අපි අයින් කරලා ඒවත් බුදු පිළිමය දෙපසින් අපි තැන්පත් කරගන්නවා. ඉතින් අපි මේ පිළිම ටික ඔක්කොම තැන්පත් කරලා ඉවරයි මේ වෙනකොට. ඊට පස්සේ ඉතින් අපි රත්නමාලා ගාථා යන්ත්‍රය වගේම දළදා කරඬුවේ පින්තූරයක් තියෙනවා. මෙන්න මේ ටික ඔක්කොම අපි චුට්ටක් රඳව ගන්නවා. ඇත්තම කිව්වොත් ලොකු ඉඩ ප්‍රමාණයක් නැහැ බුදුන් වන්දනා කරන තැන. ඒ වුණාට ඒක පිරිසිදුවට පිළිවෙලට කරගෙන යන තරමටම තමයි අපට පිහිට ලැබෙන්නේ. ඔන්න ඉතින් මම දැන් හදන්නේ යශෝධරා තෙරණින් වහන්සේව අපේ අලුත් කොටියෙහි තැන්පත් කරන්න. ඉතින් ඇත්තටම කිව්වොත් මම මෙච්චර කාලයක් යශෝධරා තෙරණින් වහන්සේව වන්දනාමාන කරේ නෑ. ඇත්තම කිව්වොත් මම ඒ ගැන ලොකු උනන්දුවක් ඒ ගැන ලොකුවට මට දැනුමක් තිබුණේ නැහැ. ඇත්තම කිව්වොත් ඉතින් මට ඇත්තටම මේ පෙරේද තමයි මම මේ බණ කතාව ඇහුවේ. ඉතින් බණ කතාව ඇහිලා ඉතින් මගේ සිත පැහැදුනා. ඇත්තටම මේ ඒක නිසා ඉක්මනටම ඊයේ පෙරේද ආපු බණ කතාවට ඊයේ තමයි ගිහිල්ලා ඉක්මනටම පිළිමයක් ගත්තේ. පිළිමයක් අරගෙන අද ඉස්සලාම එතුමියව වන්දනාමාන කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මම මේ විදියට පින් රැස් කරනවා වගේම මේ වීඩියෝ එක බලන ඔයාටත් යම් හෝ සිතුවිල්ලක් පහළ වෙනවා නම් යශෝධරා තෙරණින් වහන්සේ උදෙසා පින් රැස් කරගන්න වන්දනාමාන කරන්න ඒක ඔයාට වගේම මටත් පිනක්. ඉතින් ඔන්න මම දැන් සුද්ධ පවිත්‍ර කරලා ඔක්කොම ඉවරයි. ඉතින් මම දැන් මමත් පිරිසිදු වෙලා දැන් මම මේ සූදානම් වෙන්නේ මල් කඩලා වන්දනාමාන කරන්න තමයි සූදානම් වෙන්නේ. ඔන්න ඉතින් මම දැන් සියල්ලක්ම සූදානම් කරගන්න ගමන් තමයි ඉන්නේ. මේ පහනත් මම ඊයේ තමයි ගත්තේ. ඉතින්
ඔයගොල්ලෝ බලන්න ඇති මෙතනත් බුදු පිළිමයක් තියෙනවා. ඒ ඇයි කියලා බලන්න ඇති. ඇත්තම කිව්වොත් ඒක මම කෙනෙක්ට පරිත්‍යාග කරන්න තමයි මම ඔහොම තියලා තියෙන්නේ. ඒකයි මම උඩින් තැම්පත් කරන්නේ නැතුව ඒ විදිහට මම මේ බඩු ලෑස්ති කරන තැන තිබ්බේ. මට දැනට තියන්න වෙන තැනක් තිබුණේ නැති නිසායි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම පහන් ටික ලෑස්ති කරලා මල් පහන් සුවඳුම් ඔය ටික ඔක්කොම ලෑස්ති කරේ. ඉතින් ඔයගොල්ලෝ බලනවා ඇති දැන් මම මෙතන මල් වට්ටි 3ක් තියෙනවා. ඉතින් මේ එක මල් වට්ටිය බුදුහාමුදුරන්ට අනිත් මල් වට්ටිය මම අද මුලින්ම පාවිච්චි කරන්නේ ඒක අපේ යශෝදරා මහරහත් තෙරණින් වහන්සේට. අනිත් එක ගණදෙවියන්ද. තව මම සීවලී මහරහතන් වහන්සේ වන්දනාමාන කරනවා. නමුත් මම පැන් වීදුරුවක් සහ සුවඳුම් පමණයි එතනට පූජා කරන්නේ. ඉතින් ඔන්න ඔය ආකාරයෙන් මම මේ සියල්ලක්ම සූදානම් කරලා ඉවරයි. දැන් තියෙන්නේ මට හවසට පහන තියන්න. ඉතින් මෙන්න මේ විදිහට මම පහන් ටික දැල්වලා පහන තියන තමයි මම ලෑස්ති වෙන්නේ. මුලින්ම පන්සිල් අරගෙන ඒ ටික ඔක්කොම කරලා තුන් සෝත්‍රය සජ්ජායනා කරලා ඊට පස්සෙ තමයි යශෝදරා මහරහත් තෙරණින් වහන්සේව වන්දනාමාන කරන්නේ. ඉතින් මම අද තමයි ඉස්සෙල්ලාම වන්දනාමාන කරේ. ඉතින් මම අද යශෝදරා තෙරණින් වහන්සේ වඳින ගාථාව පමණයි අද මං කියන්නේ. ඇත්තටම මට වෙලාවක් නැති වුණාද වැඩත් එක්ක මේ ලොකුවට ඒ යශෝදරා තෙරණින් වහන්සේ වන්දනාමාන කරන ගාථා ටිකක් හොයාගන්න. ඉතින් ඒ හින්දා මම හෙට දිනේදී මම ඒ ටික හොයාගෙන ඒ විදිහට වන්දනාමාන කරනවා. ඉතින් ඔන්න ඔහොමයි අද මම පොඩි ඩේ ව්ලොග් එකක් ඔයගොල්ලන්ට අරගෙන ආවේ. ඉතින් මෙතනින් එහාටම දිගටම මම වීඩියෝ අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම පුංචි ඉල්ලීමක් තියෙන ඔයගොල්ලෝගෙන් කරන්න මේ වීඩියෝ එක බලලා හරි නැත්නම් ඔයගොල්ලෝ චුට්ටක් YouTube එකේ සර්ච් කරන්න යශෝදරා මහරහත් තෙරණින් වහන්සේ ගැන විවිධ බණ කතා තියෙනවා. මම ආරාධනා කරනවා ඉතින් ඔයගොල්ලන්ටත් යශෝදරා මහරහත් තෙරණින් වහන්සේට කාන්තාවක් විදිහට ගැහැණු ළමයෙක් විදිහට ගැහැණු පිරිමි භේදයකින් තොරව යශෝදරා මහරහත් තෙරණියව වන්දනාමාන කරන ලෙසට මේ ලෝකයේ උතුම් වූ කාන්තා රත්නය වන්දනාමාන කරන ලෙසට මම ඔයගොල්ලෝගෙන් ආදරෙන් ඉල්ලන ගමන් අදට මගේ වීඩියෝ එක මෙතනින් සමගන්නවා. ඔයගොල්ලොන්ට ස්තුතියි. පිටසරණයි.